අලුත් වීඩියෝ එකට ආවා. මේ ළඟදී මට මේ මැසේජ් එකක් දාලා මේ යාළුවෙක් කියනවා අඩෝ මෙයාගේ වීඩියෝ කියලා බලපන් මෙයාගේ වීඩියෝ බලලා රියැක්ට් කරපන් කියලා. ෆලෝවර්ස්ලා 38000ක් ඉන්නා. දන්නේ නැහැ මොකද්ද කියලා මොන හේතුව කවුද කියලා දන්නේ නැහැ මොනවද දන්නේ අපි ඒත් ෆලෝ පාරක් දාලා මොකද එයාගෙන් මම කන්ටෙන්ට් එක උස්සන්නේ නැහැ ඒකින්ද මහත්තයෝ මම ඔයා ෆලෝ කරලා කන්ටෙන්ට් එක උස්සන්නේ. Ladies and gentlemen අපි බලමු ලංකාවේ එක එක ඇක්ටර්ස්ලා මෙන්න මේ ඩයලොග් එක කියන විදිහ. මොකද මිනිහෝ බල්ලකට රට බල්ලකට ලබ්බක් යකෝ මේක මේ පළාත මිනිස්සුන්ට බන්දේසික තියෙන දීපු රට මොකද මිනිහු මලකට රට බලකට ලබ්බක් යකෝ මේක මේ පළාත මිනිස්සුන්ට බන්දේසික තියලා තිබ්බ රට. අඩෝ වොයිස් එක අඩෝ මම රෙඩි වෙලා හිටිනේ උච්චර දෙයකට. මොකද මිනිහු මලකට රට අඩෝ බලකට ලබ්බක් මේක මේ පළාත මිනිස්සුන්ට බන්දේසික තියලා තිබ්බ රට. bloody fool. ඔබ මොකද මිනිහු මලකට රට බලකට ලබ්බක් මේක මේ පළාත මිනිස්සුන්ට බන්දේසික දාලා තිබ්බ රට. හෝ අඩෝ සිරිම වොයිස් එක මොකද මිනිහු මලකට රට ඔයාලකට ලබ්බක් අසනේ මේක අසිනි සංගීත අසිනි ඒක අසිනි ඔයාලකට ලබ්බක් අසනේ මේක මේ පළාත මිනිස්සු වලට බන්දිසිල් තිබ්බ රට. මේ මොකද මිනිහු මලකට රට බලකට ලබ්බක් මෙන්න මොනනෝ මේක මේ පළාත මිනිස්සු වලට බන්දිසිල් දාලා තිබ්බ රට හරිද? මොකද්ද මිනිහු මලකට අඩෝ ඩබ් කරන්නේ නේ රට බලකට ලබ්බක් මේක මේ පළාත මිනිස්සු වලට බන්දේසික දාලා තිබ්බ රට. Think twice before you do something. You idiot. මොකද මිනිහු මලකට රට බලකට ලබ්බක් සර් හොඳට මතක තියාගන්න. මේක මේ පළාත මිනිස්සු වලට බන්දේසික තියලා තිබ්බ රට. මොකද මිනිහු මලකට රට බලකට ලබ්බක් අනේ අයි මේක මේ පළාත මිනිස්සු බන්දේසික දාලා තිබ්බ රට. මගේ රට. මිස්ටර් මොකද මිනිහු බලකට රට බලකට ලබ්බක් මේක පර්ෆෙක්ට් මේක මේ පළාත මිනිස්සු වට බන්දේසික දාලා තිබ්බ රට. I'm watching you. මල්ලි මොකද මල්ලි බලකට රට බලකට ලබ්බක් බුවා මේක මේ පළාත මිනිස්සු බන්දේසික දාලා තිබ්බ රට මල්ලි. මොකද මිනිහු බලකට රට whatever බලකට ලබ්බක් මේක මේ පළාත මිනිස්සු උඹට බන්දේසික දාලා දුන්න draconian autocratic authoritarian රට. අඩෝ පට්ට Ladies and gentlemen අපි බලමු පුතා අන්ඩර්වෙයාර් එක තැන් වල දාලා ගියාම ගෙදර මිනිස්සු රියැක්ට් කරන විදිය. අක්කා මේ මල්ලගේ ජම්ප් එක නේද you gross. මේ අපේ තෝටි පුතාගේ නේද? මෙන්න මේ වයිලා නැසුවනම් කරේ. අඩෝ dog රංජන්ද බං අද මුගේ මස් කන දවස. චෝටි පුතා. Ladies and gentlemen අපි බලමු එක එක ජාති අය පූල් එකට පයින්න විදිහ. draconian autocratic ඉමිග්‍රේෂන් ඩන් අම්මා මං එයාපෝට් එකට ආවා තාත්තා මං එයාපෝට් එකට ආවා බෝඩින් ඩන් මම බෑග්ස් ඔක්කොම ටික දැම්මා අඩෝ මමත් ඕම්මමයි බෑග්ස් ඔක්කොම ටික ගත්තා තාම මේ ප්ලේන් එකේ නිකන් ඉන්නේ තව 5 minutes වලින් ටේක් ඔෆ් කරනවා කිව්වා ඔව් මෙතනින් වතුර බෝතලයක් ගත්තා මම ඔව් මේ ෂෝටිස් වගේක් කෑවා මෙතන නෑ බඩගින්නේ
නෑ නෑ කකිබර නෑ ඉතින් ප්ලේන් එකෙන් දාන්න පුළුවන් ප්‍රශ්නයක් නෑ 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 කකිබර නෑ මම දැන් ප්ලේන් එක ඇතුළට යන්නයි හදන්නේ දැන් ඩුබායි වලට ලෑන්ඩ් කරා හරි හරි ආව දැන් මේ ප්ලේන් එකේ වාඩි වුණා විතරයි නේ අම්මා මේ මං කියනවා දැන් ටේක් ඔෆ් කරන්න යන්නේ ඕකේ අම්මා තාත්තා මම දැන් UK වලට ලෑන්ඩ් කරා ඕකේ බයි බුදු සරණයි දේවි පීඨයි අල්හම්දුලිල්ලා God bless you Ladies and gentlemen, අපි බලමු තරහ යන මිනිස්සුන්ගේ behavior එක. අඩෝ බොක්ක මොකෝ එන්නේ ඒ වසියෝ තාත්තේ කොහමද අඩෝ බෝ දැක්ක කාලේ අඩෝ ලස්සන වෙලා අඩෝ දැක්ක බා දැක්ක අර රොක් කරනවා සුද්ධි මොකද අත්තේ සුද්ධි රොක් වුණාද අඩෝ හා අඩෝ වේ රොක් වුණාද ඔයි මුගේ පාරයාගේ අදත් කනෙක්ෂන් නැහැ එයි මා බන්නේ නෑ මා බන්නේ මොකද වෙන්න ඕනේ ආයිබෝවන් ඔබට අවශ්‍යකමක්ද සිංහල භාෂාවෙන් තෝරා ගැනීමට අංක 1 ඇතුළත් කරන්න ඉංග්‍රීසි භාෂාවෙන් අන්තර්ජාල කටයුතු සඳහා අංක 1ද දුරකථන හා දෝෂ සඳහා අංක 2ද අපගේ පාරිභෝගික සහ සම්බන්ධ වීමට අංක 3ද වෙනත් කටයුතු සඳහා අංක 4ද ඔබගේ ආච්චිට Good afternoon, sir. So, Virendra, could you please start by introducing yourself? Also, what motivated you to choose this career path, Viren? ඔන්න ඉතින් ඔබ ගොම් ප්‍රශ්නයක් යකෝ ඔය CV එකේ තියෙන කොට මොන ඉන්ට්‍රොඩක්ෂන් දෙන්නද අනිත් එක මොකද්ද මේ අහන ගොම් ප්‍රශ්න? යකෝ වේකන්සි එක ඕපන් ඉඳන් යකෝ ජොබ් එක තෝරගන්න මේ යකෝ මේ ගොම් ප්‍රශ්න අහන්න මාලා පයින් ඔබගේ හොම්බර් දෙයක් දෙන්න ඉතන මූසල් ඉන්නවා. අමුතු මොකද කියලා ගෙදරින් දුරා බවුනේ? අමුතු ගඩිය වෙන්නේ පාට නේද? දුරෙන් පස්සේ වැඩ කරනවා එයාපෝට් එකේ දාගන්නේ. නෑනේ. මොකද කියවන්නේ ඉන්නේ? ඊට මම බලාගන්න. පට්ට. Ladies and gentlemen, impersonations episode number 5. Okay. අපි බලමු තාත්තා කෙනෙක් එක දිගට පුතෙක්ට කෝල්ස් ගත්තාම පුතා මෙහෙම දැක දැක ෆෝන් එක දැක දැක ආන්සර් කරන්නේ නැති වුණාම අන්තිමට තාත්තගෙන් එන කෝල් එක කොහොමද කියලා එක එක රටවල් වලින් අපි ගිහලා බලමු අඩෝ Why can't you answer the phone, you little bastard peanut butter? I've been trying to call you since morning, but you're purposely ignoring me. What's the bloody hell is wrong with you? Nigga, what's the matter with you? Why can't you answer my phone? Hey, watch your mouth, man, watch your mouth. Why? You want a piece of me? You gotta pick some of your own side, but like kick her ass, man. புரிஞ்சுதா உங்களுக்கு என்னப்பா முடிக்கல சொல்லுனா ஒரு ரெண்டு கோல் எடுத்து புட்டுன்னு நீங்க ஆட்டத்தை செலிக்கு போடா सेलिक आठ की निगरान मोड़ा टाइम सोलर दे पोलना तुम क्या करूंगा तुम बेटा की एक ही साथ के कॉल से करता करता कहूंगा तुम के बलात्कार के पुरुष विरुद्ध दूंगा तुम एक की साथ उत्तमम दद्दाद फादम के तुम मध्यम फादम के तू चुका अस्सलाम वालेकुम वालेकुम अस्सलाम गुरीनार की हिसिम लबाला रे මේ ඇත්තද මං කියන්නේ බොරුද කියන්නේ මං නිකන් ආන්නේ දන්නේ නැති කමට ආන්නේ ඉතින් Primesul americana que ne colle que rinu muhna kumele kirinari que ne vurus unuriana Ni hama tu mahana. Aki tu simpo bahana ha. Iyo mo tumo da watashi naka unu wa. Kumachi tu faces mahana. Why don't you answer my calls? You know I kill people in the war. You come home, I'm gonna kill your too. Boy, what is wrong with you? Hey, what is wrong with you? Hey, ලංකා පුක්කඩ පරයා. Put a phone answer කරන්න බැරි ඇයි? තෝ වර ගෙදර කනවතෝගේ මස්. Ladies and gentlemen, අපි බලමු ලංකාවේ famous TikTokers ලගේ හැසිරීම. Hello guys, ගණන් ගන්න මගේ කොල්ල වල අවුල් නැති පිස්සෙක් වගේ. ඒත් මම පාරේ යනකොට කොල්ල වල කරනවා මම ආසනේ උන්න පිස්සු වගේ. කරලා මම රිලැක්ස් වෙනවා. When you attend my house as a guest, don't say me අපේ තාත්තා සැරනේ හපන්නේ කියලා. හපන්නේ නැත්තේ තෝව හපන්නේ නැත්තේ මාව හපනවා. සුසන්ත calm down. කෑම කාපු ගමම වතුර තිබා හැදෙන්නේ ඇයි කියලා දන්නවද? වැඩි හිතන්න එපා. තුන්වෙනි ඈ පාවිච්චි කරන්න. දුව Aren't you married yet? You don't have to worry about that, no auntie. මගේ නම ටිෂාන් මං ඉන්නේ සවුත් ඇෆ්‍රිකාවල වතර පොඩ්ඩක් ආව මල් පැලයක් හිටවන්න මේන් මෙතන සිංහෙක් මේන් මෙතන කොටියෙක් දැන් ඉතින් මට වෙන්නේ මුන්ගේ බඩ ඇතුළට යන්න යාළුවනේ ඇයි නංගියෝ මාව රවට්ටලා වෙන කෙනෙක් ගාවට ගියේ? ඔයා දුප්පත් නිසානේ අයියේ කවදාකවත් මිනිස්සුන්ගේ ජීවිතත් එක්ක සෙල්ලම් කරන්න එපා නංගි. කවුද කමෙන්ට් එක දාලා දෙන පඩ කොල්ලා මල්ලි මේ මං ලස්සන කියලා මං කොහොමද දන්නවා. ඔය එක අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. Get lost. අඩෝ සොරාරි කවුද මේ ඔස්ට්‍රේලියාවේ අංගි මම මේ පොඩි සමීක්ෂණයක් කරන්න ආවේ. මට දැනගන්න පුළුවන් ද කාන්තාවන්ගේ උද්දච්චකමයි භෞතික විද්‍යාවේ ප්‍රවේගයට අනුව ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති වුණේ ඇයි කියලා.
2025 කියන්නේ උඹේ අවුරුද්ද. ඒත් උඹ තාම පොරක් කියලා හිතන්න එපා. කරන්න පුළුවන් හැමදේම කරන්න. කරන්න බැරි නම් ඒත් කමක් නෑ කරන්න එපා. පුතේ මොනවද මේ 100ත් එක තුන බලන ජරා ෆිල්ම්? අම්මේ මම නේ 100 පුතේ මරු කෑල්ලනේ එකේ ඉන්නේ. Ladies and gentlemen, ඔයගොල්ලෝ දැක්ක ඇති ලංකාවේ එක එක જાති unique TikTok content creators ලා ඉන්නවා. ඒ unique TikTok content creators ලා වගේ ඔයගොල්ලෝ කැමති නැද්ද unique products ගන්න? Ladies and gentlemen, impersonations episode number 3. Cricket commentaries, different countries. Another nice drive down the ground, save Alex for more back-to-back boundaries for the Sri Lankan captain, Kumar Sangakkara. Straight up in the air, fielders coming on the net, third man's coming on the net. Oh, he got him! Brilliant! Absolutely brilliant! One of the best catches in history of cricket. This is typical Australian style. You gotta be kidding me, young man. Glenn Maxwell, you wanna be a... ऑस्ट्रेलिया कप्तानवर तुम क्या करूंगा तो मैं क्या Mother chut! ඔස්ට්‍රේලියාවේ කපිතාන්වරයා ස්ටීවන් ඉස්මිත් ක්‍රීඩාංගණයට පැමිණ යනවා. ඔහු තමයි ඇත්තටම ඔස්ට්‍රේලියාවේ ඉතාමත් දක්ෂ වේගපන්දු යවන වේගපන්දු නෙමෙයි සෝරි දංග නෙමෙයි දංගපන්දු යවන්නේ නැද්ද මොන පන්දුවක් හරි අනේ පිටිකරුවෙක් නේ. ඔව් පිටිකරුවා පැමිණෙනවා. ඔව් බලමු ඔහුගේ ප්‍රථම කඩුව. ප්‍රථම පන්දුව උඩ යවනවා. ඇත්තටම බිම හරිනවා ලංකාවේ ක්‍රීඩකයා. ඒ ගම්මා Ladies and gentlemen, කොල්ල කටෙන්ට් පට්ට සිරාවට පට්ට එනයිති පාරෙන්